2006 අගභාගයේදී එතුමන්ලාත් අපිත් එක්ව යම් විදියකට ආශිර්වාද කරමින් එතුමන්ලා ඒ රජයේ කොටස්කරුවන් වෙමින් ඒ මහින්ද රාජපක්ෂ රජය ගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව විශේෂයෙන්ම ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ලේකම් ධූරයේ යටතේ ඒ තත්ත්වය අපේ නිරීක්ෂණයට භාජනය වුණා. මම ඒ දවස්වල අර පාගොඩ පාරේ නිතර ඔබලාගේ මූලස්ථානට එන කාලේ. එතකොට අපි සාකච්ඡා කරලා ඇත්තටම ඔබතුමාටත් මතක ඇති ගරු මුලාසුරාරුඩ මන්ත්‍රීතුමනි අපි විශාල විවේචනයක් ඉදිරිපත් කරා මේ විදියට ගිහිල්ලා අපි මහා විශාල අමාරුවක වැටි අපිට අපේම වූ ස්වදේශික ආර්ථික උපාය මාර්ගයක් නොතිබුණොත් කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි ඒ විරෝධතා ව්‍යාපාරය දිගටම ගෙනියන්නට ජෝන් පර්කින්ස්ගේ Confessions of Economic Hitman කියන පොත පරිවර්තනය කරලා ආර්ථික ඝාතකයෙකුගේ පාපෝච්චාරණය නමින් මේ එවැනි ආර්ථික ඝාතකයෙකු විසින් කරන ලද පාපෝච්චාරණයක් කොළඹ ගාලු මෝදර හෝටලයේදී එළි දැක්වුවා. එහිදී මමත් පක්ෂ නියෝජනය කරමින් විමල් වීරවංශ මැතිතුමත් මට මතක හැටියට ව්‍යවසායකයෙක් හැටියට WK වේගපිටිය මැතිතුමත් දේශන 3ක් පැවැත්තුවා. ඒ දේශනයේදී මම අද මෙම රටට අපේ මව්බිමට අත්විය හැකි ඉරණම පිළිබඳ පුරෝකථනයක් කරා. ඒ පුරෝකථනය අද අන්තිම දශමයට නිවැරදිව ඒ විදිහට සිද්ධ වෙලා තියෙනවා. එනිසා මම කිසිසේත්ම මේ ඇති වී ඇති තත්ත්වයට මේ NPP රජය වගකිව යුතුයි කියලා මොහොතකටවත් කියන්නේ නැහැ. විටින් විට අපි දන්නා විදිහට ගරු ඇමතිතුමනි ඒ වෙලාවල්දී අපි ඒ රජයන්ට ආශිර්වාද කරා. අපි පුළුවන් හොඳම දේ කරගන්නට උත්සාහ කරා. නමුත් ඒ හැම අවස්ථාවකටම අපිට අපේම ස්වදේශික ආර්ථිකයක් බිහි කර ගැනීමට තිබුණු අවස්ථාවන් මගහැරී ගියා. ඒකේ හොඳම උදාහරණය තමයි මම අවසාන වශයෙන් මගේ ආශිර්වාදය ලබා දෙමින් උදව් කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කරගන්නට. ඔහු පත් කරගෙන දින කිහිපයකින් මේ ආර්ථික ඝාතකයාල සම්බන්ධ දිගින් දිගටම හඳුන්වා දුන්න පී.බී. ජයසුන්දර මහත්තයා ඔහුගේ ලේකම් කරා ඒ සියලු බලතල සහිතව ඔහු තමයි ඊට පස්සේ දිගින් දිගටම අර බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්කත් එකතු වෙලා මේ ආර්ථික ඝාතනය දිගටම කරගෙන ගියේ. ඒ නිසා මම හිතනවා ජනතාව තීන්දුවක් ගත්තා මේ වැඩේ හරියන්නේ නැහැ NPP එකට බලය දීලා බලනවා කියලා. ඒ නිසා මම ඔබ ගැන අනුකම්පා කරනවා ගරු ඇමතිතුමනි. ඔබ අර කිව්වා වගේම මේ හම් වෙලා තියෙන්නේ වැල් පාලමේ ගෙනහිල්ලා අර රනිල් වික්‍රමසිංහ මහත්තයා මන් දන්නේ ඔබතුමාලා ඔච්චර ළඟින් ආශ්‍රය කරන්නේ ඇයි කියලා ඔච්චර ලනු දීලත් එතුමා දුන්න මේ බබා දැන් බලන්න බබාගේ තත්ත්වය මොකද්ද කියලා අද වෙනකොට මේ අයවැය ගැන ගරු මුලාසුරාරුඩ මන්ත්‍රීතුමනි තුමියනි මම නිරීක්ෂණය කරපු සියලු කරුණු අනුව මට ඉතාම කෙටියෙන් සාරාංශගතව වාක්‍යකින් කිව්වොත් මේ අයවැය කිසිසේත්ම ප්‍රායෝගික අයවැයක් නෙමෙයි. මේ අයවැයේ එන අයද වැයද දෙකම ප්‍රායෝගික නැහැ. විශේෂයෙන්ම අපි මේ අයවැයෙන් අපේක්ෂා කරනවා 24%ක බදු ආදායමක වැඩිවීමක්. ට්‍රිලියන 4.6ක් මේක කොහෙන්ද ලබා ගන්නේ? අපි වක්‍ර බදු වලින් 35%ක් 40%ක වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේවා එක්ස්ටර්නල් බාහිර ආකාරයෙන් 60%ක ආදායමක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ tax revenue targets also include 340 billion from import duties and VAT on vehicle imports. These are not practical. කරු මුලාසුරාරුඩ මන්ත්‍රීතුමියනි 60%ක් අපේ ආණ්ඩුවේ ආදායමෙන් ණය පොලී ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ 40න් තමයි ඔක්කොම කරන්නට. මම ඒකයි ඔබ ගැන මේ විදියට අවංකව කතා කරන්නට කැමති ගරු මුලාසුරාරුඩ මන්ත්‍රීතුමියනි මේ ඊටාම දුෂ්කර තත්වයක් තුල ඔබ රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැයක්. ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ මේ යථාර්ථය පිළිබඳ ජනතාව මැනවින්
මැනවින් එවුන්ට ඒ අධ්‍යාපනය දැනුම ලබා දීලා මැනවින් ඔවුන් දැනුවත් කරලා ඒ යථාර්ථයට මුහුණ දෙන්නට අපේ ජනතාව සූදානම් කළ යුතුයි. අපි ඊටාම විශාල අර්බුදයකටයි වැටෙන්නට යන්නේ. මේ අර්බුදේ මේ හෙලේ ගැඹුර ගැන මට හිතා ගන්නටවත් බෑ. මේ රටේ මිනිස්සු මුහුණ දෙන්නට නියමිත ඒ දුෂ්කර කාල පරිච්ඡේදය ගැන මට හිතා ගන්නටවත් බෑ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අපේ යුතුයකම විපක්ෂයක් හැටියට හුදු විවේචනයෙන් ඔබට ගිහිල්ලා සාධනීය සංවාදයක කොටස්කරුවන් වීමට. ඉතින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මම එදත් යෝජනා කරා අපේ ඇමතිතුමා දන්නවා එදත් යෝජනා කරා මේකට අපේ ස්වදේශීය විසඳුමක් අවශ්‍යයි නිර්මාණශීලී විසඳුමක් අවශ්‍යයි. ඒ නිසාම තමයි ඔබතුමන්ලගේ පක්ෂයේ ආශිර්වාදය ඇතිව මම විසින් ගෙනාපු ඒ යෝජනාව වුණ මව්බිම ලංකා පදනම ඔබතුමාට මතක ඇති. අපේ දේ ගන්න කියන ඒ සංකල්පය ඔස්සේ අර සූර්ය සිංහ ලාංඡනය දාලා ඔබතුමාට මතක ඇති මම මේ මුල් පිටපත සමාගම නිර්මාණය කිරීම සඳහා නිර්මාණශීලී අදහස ඔබතුමාලට ගෙනාවා. ගෙනල්ලා අපි කිව්වා මේ ස්වදේශික ආර්ථිකය ගොඩනගන්න කියලා. මම ඔබතුමාලට ගෞරව කරනවා. ඔබතුමාලගේ සම්පූර්ණ ආශිර්වාදයේ අවස්ථාවේ ලැබුණා. නමුත් දැන් ඒක අපි ඔක්කොගේ මතින් ගිලිහි ගියත් ඒ මව්බිම ලංකා පදනමේ අදහස උනේ අපේ දේ ගන්න අපේ දේ නිෂ්පාදනය කරන්න අපි අන් රටවල් මත යැපීම අවම කරන්න කියන පණිවිඩය. නමුත් අපිට ඒ ගිලිහි ගිය සියලු අවස්ථාවන් නැවත නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් අපි නිර්මාණශීලීව සිටිය යුතුව තිබෙනවා. මට ඔබගේ අයවැය ගැන තිබුණු කනගාටුව තමයි අපි මේ යථාර්ථය දැනම ඇයි මේ IMF කියන දේ කරමින් අපේම වූ ස්වදේශික නිර්මාණශීලීත්වයක් තුළින් මේට විසඳුම් හොයන්නේ නැත්තේ කියලා. දැන් ඔබතුමාලගේ අයවැයේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා මේ සාරාංශයේ තියෙනවා බිලියන 35ක් පමණ මුදලක් වැය කළා තියෙනවා. හැබැයි අපි ඔක්කොම දන්නවා මේක මේ මැතිවරණයක් ඉදිරියේ ඉදිරිපත් කරන අයවැයක් නිසා ඔබත් ජනප්‍රිය තීන්දුව ගොඩක් අරගෙන මුදල් වෙන් කළා තියෙනවා. හැබැයි අපි ඔක්කොම දන්නවා වැටෙන්න යන්නේ වලේ කියලා. එහෙනම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අපිට අවශ්‍ය වන්නේ කිසිම පක්ෂ ભેදයකින් තොරව කිසිම වර්ණ ભેදයකින් තොරව මේ රටට මේ නිර්මාණශීලී විසඳුම තියෙන්නේ කොහෙද කියලා හොයාගන්නට. ඒ නිසා තමයි මන්ත්‍රීතුමියනි අපි යෝජනා කරන්නේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන එක. මේක ඉතා සියුම්ව වටහා ගත යුතු සංකල්පයක්. මේ ව්‍යවසායකත්ව රාජ්‍යය යනු හුදු ව්‍යවසායකින් බිහි කිරීම නෙමෙයි. රාජ්‍යයේ මනස ව්‍යවසායකත්ව මනසක් විය යුතුයි. මොකද්ද මේ ව්‍යවසායකත්ව මනසක් කියන්නේ? නිර්මාණශීලීව හිතන්නට ඕන. සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා පරණ පුරුදු විසඳුම් වලට ඔබට ගිහිල්ලා විසඳුමක් හොයන්නට ඕන. ඒ සඳහා අවදානම් ගැනීමට අපිට ශක්්‍යතාවය තිබෙන්නට ඕන. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මම යෝජනා කරනවා තවදුරටත් අපේ ගරු ඇමතිතුමාටත් නැවතත් මේ බජට් එක ගැන හිතන්න, මේ අයවැය ගැන හිතන්න. මේ අයවැයට අපි විශාල නිර්මාණශීලීත්වයක් එක්කල යුතුව තිබෙනවා. ඒ සඳහා ව්‍යවසායකත්ව මනසකින් බලා ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයටත් පණ දෙන්නට ඕන. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය කිව්වම මේ රටේ ඉන්න ඒ හැකියාව ඇති මිනිස්සු මහ පොළොවේ ඉන්න මිනිස්සුත් එක්ක ගමනක් යන්නට ඕන. ඔවුන් අභිප්‍රේරණය කරලා ඔවුන්ට ප්‍රාග්ධනය ලබා දීලා ඔවුන්ට ශක්තිය ලබා දීලා ඔවුන් ගොඩ ගන්නට ඕන. දැන් ඔබතුමාන්ලාගේ මේ පොතේ සඳහන් වෙනවා කොහොමද මේ ව්‍යවසායකත්වයට SMEස්ලට කුඩා ශුද්‍ර කුඩා මධ්‍යම හා විශාල පරිමාණයේ ව්‍යවසායකින්ට සහයෝගය දෙන්න කියලා. මම දන්න තරමින් මේ මාර්තු 31 වෙනිදා වෙනකොට අර ව්‍යවසායකින් ලක්ෂ 3ක් අර පරාටේ වලට මුහුණ දෙමින් ඉන්න අයගෙන් 280,000ක්ම
අන්තිම අමාරුවට වැටෙනවාමයි. ඒ සඳහා ඔබ යමක් කළේ නැත්තම් ඔබට මේ බලාපොරොත්තු වුණු බදු ආදායමෙන් විශාල ප්‍රමාණයක් අහිමි වේ යනවා. ඔවුන් තමයි මේ රටට පණ දෙන්නේ. ඔවුන් තමයි මේ රටේ මිලියන 2.5කට වැඩි ප්‍රමාණයකට රැකියාවන් දෙන්නේ. ඉතින් ඔවුන් සුරකින්නේ නැතුව ඔවුන්ට පණක් දෙන්නේ නැතුව කොහොමද මන්ත්‍රීතුමියනි අපි මේ ගමන යන්නේ? මේ ගමන යන්න විදියක් නැහැ. ඔබ දන්නවා අද මම දකින විදිහට අපිට අද ගමට යන්න වෙලා තියෙනවා. ඔබ දන්නවා අද ගමේ තත්ත්වය මේ ශුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවන් 20000කට වැඩි අන්ත දුගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. බිලියන 100කට වැඩි මේ බැංකු නොවන මූල්‍ය ආයතන හරහා ඇතනම මූල්‍ය ආයතන දෙකක් 60%කට වැඩි මේක දීලා තියෙනවා. කොහොම වුණත් ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ණය මහත්ය එනකොට ගෙදර මහත්යට ඒ මිනිස්සුන්ට ගෙදරින් පිට වෙලා යන්න සිද්ධ වෙලා තියෙනවා. සියදිවි නසා ගැනීම තියෙනවා 190කට වැඩි. කරු මන්ත්‍රීතුමියනි, ඉතින් අපි අඩුම ගානේ මගේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් එකම දේ ඔබ රජයටත් උදව් කරන්නට මේ නියමිත පළාත් පාලන මැතිවරණයේදී අපි ටිකක් පළාත් පාලන ආයතන දිනා ගන්නට ඕන. දිනාගෙන අපි ගම් ටික දියුණු කරලා ඒව ස්වයං පෝෂිත කරන්නට ඕන. ගමට ව්‍යවසායකත්වයේ ගෙරිහිල්ලා අපි යෝජනා කරන සර්ව ජන සභා පිහිටවලා ඔවුන්ට හැකි පමණින් ප්‍රාග්ධනය නිර්මාණය කරන්නට අවස්ථාව ලබා දීලා විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකික කාන්තාව ව්‍යවසායකත්වයෙන් පිරිණු ධෛර්යමත් ශ්‍රී ලාංකික කාන්තාව ඇයට පණ දීලා මේ ගම දියුණු කරලා අඩුම ගානේ මේ නුදුරේදී අපිට මුහුණ දීමට නියමිත ඒ බරපතල ආර්ථික ඛේදවාචකයට මුහුණ දෙන්නට ගම සූදානම් කරන්නට අපි කටයුතු කරන්නට ඕන. ඔබතුමාලට පුළුවන් අපිටත් උදව් කරන්න. ටිකක් අය කොට්ටා මේ පළාත් පාලන ආයතන ටිකක් අපි දිනාගත්තම ඔබතුමාලගේ බර ගොඩක් අඩු වෙනවා. එතකොට මහන්සි වෙන්න තියෙන ටික අඩුයි. කොහොම වුණත් අවංකවම මන්ත්‍රීතුමියනි අපි ශේෂ්ත්‍ර වශයෙන් ගත්තත් මේ ගමේ අද ජනතාවට අස්වැසුම කියන ඔය ඇස්වැසුමෙන් කිසිසේත්ම පළක් වෙලා නැහැ. ඒ වගේම ඔය දෙන දීමනාවලින් කිසිසේත්ම පළක් වෙලා නැහැ. ඔවුන්ට ජීවිතේ කිසිම සතුටක් එයින් ලබා දෙන්නේ නැහැ. අපි ඇත්තටම ලබා දිය යුතුයි සහනාධාර. හැබැයි මේ 1000 2000 3000 නෙමෙයි. සහනාධාර දෙනවා නම් ඒ નિયમિત ඒ කුටුම්බයන්ට උපරිම සහනාධාරය ලබා දීමට අපි කටයුතු කරන්නට ඕන. හැබැයි ඒ සඳහා අපි ධනෝත්පාදනය කරන්නට ඕන. ධනය නිර්මාණය කරන්නට ඕන. ධනය නිර්මාණය කරන්නට නම් ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය ඒ උපරිම තලයට ගෙනියන්නට ඕන. ඒ සඳහා රජයකට අවශ්‍යයි නිර්මාණශීලී චින්තනයක්. ඒ චින්තනය මේ රජයට එන්නේ කොහෙන්ද කියලා කරු නියෝජ්‍ය ඇමතිතුමනි මම එදත් ඇහුවා කොහෙන්ද where would we get that creative infusion? I would like to help again wholeheartedly to support you, and we have to infuse creativity to the state. Then only you can take the decisions so that we can move our economy forward. ගරු මුලාසුරාරූඪ මන්ත්‍රීතුමියනි, අපි අපේක්ෂා කරනවා බිලියන 18ක් විතර 19ක් විතර අපනයන ආදායමක වර්ධනය. එතකොට මේක වර්ධනය වෙන්නේ කොතනින්ද? මොනවා කරලාද? ගරු ඇමතිතුමනි, හැම ක්ෂේත්‍රයක්ම වේගෙන් වැටෙනවා. දැන් අද කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ගොඩනැගිලි කර්මාන්තය වැටිලා සුන්නත් දූලි වෙලා ඉවරයි. ඊ타මත්ම සුළු ආයතන දෙක තුනක් විතරයි පවත්වාගෙන යන්නේ. රැකියා සියල්ලම අහිමි වෙලා තියෙනවා. මහ විශාල පරිමාණය දෙකක් තුනක් තිබුණා. ඒවා පිට රටින් ඇවිල්ලා ඒගොල්ලම ප්‍රොජෙක්ට් එක අරගෙන ඒගොල්ලම සල්ලි දාලා ඒගොල්ලම සල්ලි අරන් යනවා. ඉතින් ඒකෙන් අපිට අපේ ආර්ථිකයට කිසි වැඩක් නැහැ. එතකොට අපි ගත්තොත් මේ පොල් තෙල් කර්මාන්තයේ උදාහරණයක් හැටියට මන්ත්‍රීතුමියනි, ඒ ඔක්කොම ෆැක්ටරිස් දැන් විකුණන්නේ යකඩවලට. ඒකට අපිට කිසි දෙයක් කරන්නට ලැබිලා නැහැ අපේ මන්ත්‍රීතුමියනි. ඉතින් මේ නිසා අපි යෝජනා කරන්නේ මේ ආණ්ඩුව නැවතත් වාඩි වෙලා හිතන්න මේ අයවැය ගැන. මේ අයවැය සාම්ප්‍රදායික අයවැයක්. මේ අයවැය අපි එදා
ඇපතිතුමනි කතා කරලපු දවසේ ඒ පීපී ජයසුන්දර මහත්තයට බැන අපි අර ඔබතුමාගේ කාර්යාලයේ ඉඳගෙන කහට බීපු වෙලාවේ ඉඳලා අද වෙනකොට කිසි වෙනසක් වෙලා නැහැ. මේ තිරස් සහ සිරස් සියලුම අයිතමයන් එහෙමමයි. මේ ලොකු විනාශයක අපි වැටිලා තියෙන්නේ. මේ අයිතමයන්ගෙන් පිට ගිහිල්ලා අපි හිතන්නට ඕන මන්ත්‍රීතුමියනි. මේ අපේ මව්බිම මේ මව්බිමේ මිනිස්සු අපේක්ෂා කරනවා ඔවුන්ට කවදා හරි දවසක සහනයක් ලැබේවි. සතුටක් ලැබේවි. ඔවුන්ගේ කුටුම්බය සතුටෙන් පවත්වාගෙනට හැකියාව ලැබේවි. ඒ ශ්‍රී ලාංකික කාන්තාවට ඒ අවස්ථාව අපි කවදද ලබා දෙන්නේ. ඔබගේ මේ අයවැය සඳහන් වෙන විදිහටම දුගී සහ අන්තදුගී මිනිස්සු ඉන්නවා නම් මේ රටේ මෙච්චර අපි කවද්ද ඒගොල්ලන් ගොඩගන්නේ. ඒ ගොඩගන්න මොකද්ද තියෙන අපිට තියෙන වැඩපිළිවෙල කියලා අපි සාකච්ඡා කළ යුතුයි. එහෙම නැත්නම් මේ පුණ්‍ය භූමියේ ඉපදුණු මේ ශ්‍රී ලාංකිකයින් පෞකාරීන් බවට පත් වෙනවා. මේ ශ්‍රී ලාංකිකයින්ට මේ පව ගෙවන්නට සිද්ධ වන්නේ ගරු මන්ත්‍රීතුමියනි ඇත්ත වශයෙන්ම විටින් විට අපේ ඒ රජයන්ගත් වැරදි තීරණ නිසාත් මම පිළිගන්නවා. හැබැයි අපිට ආවේනික වූ චින්තනයෙන් අපිට ඒ ඓතිහාසික උරු වූ චින්තනයෙන් අපි වැඩක් ගන්නේ නැති නිසා අපි මේ බටහිරට කත් අදින නිසා පිටින් එන හැමදේම හොඳයි කියන නිසා අපි අර බලන්න ඉන්දියාව වගේ රටක් මට ඇත්තටම මන්ත්‍රීතුමියනි ගොඩක් දුක හිතෙනවා. ගොඩක් දුක හිතෙනවා. ඒ ඇමතිවරුන් ඇමති විශේෂයෙන්ම මුදල් ඇමතිතුමියගේ කතාව අහන් ඉන්නකොට ඒ රටේ අගමැතිතුමා කතා කරන විදිහ අහන් ඉන්නකොට ඔවුන් කොතරම් ස්වදේශිකත්වය මත විශ්වාසය තියලා තියෙනවද? ස්වදේශික ව්‍යවසායකත්වය ගැන විශ්වාසය තියලා තියෙනවද මන්ත්‍රීතුමියනි? ඇයි අපිට එහෙම හිතන්නට බැරි? ඇයි අපිට එහෙම හිතන්නට බැරි? අපේ කිසි විරසකයක් නැහැ මේ නව NPP රජයත් එක්ක. කිසිම විරසකයක් නැහැ. ඔබත් හිතනවා නම් අන්න ඒ නිර්මාණශීලී මාවත ඔස්සේ අපේ මව්බිම ගෙන ගොස් අපේ මේ රටේ දුක් විඳින ජනතාව සැබවින්ම දුක් විඳින ජනතාවට සිතට සනසිල්ලක් ගේන්නට පුළුවන් නම් මුවංගට සිනහවක් ගෙන දෙන්නට පුළුවන් නම් අපිට ඕන යයි. ඒ සඳහා කැප වෙන්නට අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමියනි ඔබගේ රජයෙන් මං ආයාචනාත්මක ඉල්වා සිටිනවා. මේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙක් කියන්නේ බොහොම අමාරුවෙන් ගොඩ ආපු ව්‍යවසායකයෙක්. මම දැතුළත්ව. ඔබ කමක් නෑ දේශපාලන වේදිකාවේදී ඇන්ටිජන් හොරා අර හොරා මෙහෙම කිව්වට මේ ව්‍යවසායකයෝ හොරු නෙමෙයි. මේ රටේ ව්‍යවසායකයෝ යම් අවස්ථාවකදී දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා නම් මේ ක්‍රමවේදය නිසාම පත්වුණු තත්වයක්. මම ඔබට කියන්නට ඕන මම මේ ඇත්තටම ගරු ඇමතිතුමනි මම අභියෝගයක් හැටියට කරනවා. මම හිතා හිටියේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගන්නට මම නැති වෙලාවට මේ ඇන්ටිජන් කතාව කියන නිසා ඔබගේ සෞඛ්‍ය ඇමතිතුමා බොහොම පැහැදිලිව කිව්වා එතන වංචාවක් සිද්ධ වෙලා නැහැ කියලා. නමුත් මම ඒක ගන්නේ උදාහරණයක් හැටියට පමණයි. ඔබගේ අර යහපාලන ආණ්ඩුව තියෙනකොට ගරු මන්ත්‍රීතුමියනි 714ක් ශ්‍රී ලාංකික ව්‍යවසායකින් ප්‍රශ්න කිරීම සඳහා අර FCID එකට ගෙනිච්චා. අර අපේ විජේපාල ආනන්ද විජේපාල මැතිතුමාගේ ලේකම් ධූරයේ යටතේ අපේ ජනාධිපතිතුමා ඒවකට මෙහෙවපු ඒවකට මෙහෙවපු මම කියන්නේ මේ ව්‍යවසායකින් දෙස එහෙම බලන්න එපා. මේ ව්‍යවසායකින් දෙස බලන්න ඔවුන්ට කොහොමද උදව් කරන විදිය බලන්න. මේ කොහොමද අපි මේ ව්‍යවසායකින් FCID-ට ගෙනියන ක්‍රමය නෙමෙයි. ඔවුන් වරදක් කළා තියෙනවා නම් ඒ නීති රාමුව තුල කටයුතු කිරීමේ වරදක් නැහැ. නමුත් අපි කොහොමද ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය සමරන්නේ? How to celebrate the Sri Lankan entrepreneurship is what we have to discuss. පොළොස් රෝඩ මන්ත්‍රීතුමියනි බොහොමත්ම ස්තුතියි. සර්වජන පදක්කම